ප්‍රවේශ මාර්ග 3ක් තියෙනවා මම කිව්වා. එතකොට මාලිගාවේ සිට කටුගස්තොට දෙසට එන මාර්ගයේ මේ වෙනකොට රැඳී සිටිනවා 58860ක ප්‍රමාණයක් මේ වෙනකොට රැඳී සිටිනවා. ඊට පස්සේ මේ මාලිගාවේ සිට සංඝරාජ මාවත හරහා රතුබෝක්කුව දක්වා මේ නිල් පාටින් පෙන්වන්නේ මේ වෙනකොට 12960ක ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඊට පස්සේ මාලිගාවේ සිට අවන්හල මාර්ගයේ සිට මේ අම්පිටිය දක්වා ඇත්තටම මේ වෙනකොට මේ පිරිස මේ ගුරුදෙනිය දිහාට යනකම් පොලිමේ රැඳී සිටිනවා. ඉතින් ඒක විශාල ප්‍රමාණයක් 2,20,000ක විතර ප්‍රමාණයක්. ඒක ටෝටල් එක ගත්තාම 2,90,140ක විතර ප්‍රමාණයක් මේ වෙනකොට කිව්වල රැඳී සිටිනවා දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා. ඉතින් ලොකු ගැටලුවක් මේ ප්‍රමාණයටම වන්දනා කරන්න හැකියාව ලැබෙයිද කියන එක. සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු තින්කත හෙළරන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්මාලි සැකිරණයි මහවෝ සෙවණයි තිසාවවයි සීගිරියයි මගේ කුරුමයයි රත්මාලි සැකිරණයි මහවෝ සෙවණයි තිසාවවයි සීගිරියයි මගේ කුරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු භාග්‍යවතුන් වහන්සේ සීසන් දෙක බලා වන්දනා කරගන්න ලැබීම සසරේ මහා භාග්‍යයක් කියලා සලකනවා. දවස් 3ක් මම හිතන්නේ කොච්චර දුක් ගැහැට විඳත් ඒක ජීවිතේ ඒක දුකක් නෙවෙයි අතන සසරත් එක බලන්න මාකාර සතුටක් දැනෙන්නේ ඒ ගත කරපු හැම තප්පරයකම මේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න මම යන්නේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ වාමශ්‍රී දන්තදාතුන් වහන්සේ වන්දනා කරන්න සතුටින් තමයි පියවරක් පාසත් ලැබුවේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා දුක ගැන මිනිස්සු කියයි. නමුත් ඊට වැඩිය දුක් අපි සසරේ විඳලා තියෙනවා. මම හැමෝටම ආරාධනා කරනවා ඊටාම ගෞරවයෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා දවසක් දෙකක් නෙවෙයි සතියක් හරි කමක් නැහැ බලන් ඉඳලා